අයිබෝන් DJI ටෝක් තුලින් අද අපි ඔබව හමුවන්නේ වර්තමානයේ ලෝකෙ හැමෝටම බලපාලා තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. අපි අද කැඳව ගත්තේ ඒ වෙනුවෙන් සුදුසුම පුද්ගලයෙක් අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ කෘති කිහිපයක් රචනා කරමින් තමන්ගේ අධ්‍යයන කටයුතු වලට අන්තර්ජාතික දේශපාලනය හැදෑරීමට ලක් කරපු වර්තමානයේ බණ්ඩාරනායක අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස සහ කළමනාකරණ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස කටයුතු කරන අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය ගාමිණී කීරවැල්ල මැතිතුමන්. ඉතාම ගෞරවයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබතුමන් වැඩසටහන පිළිගන්නවා. ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ යුදමය වාතාවරණය අපිට අභියෝගයක් ලෙස කොහොම බලපාවිද? මේක ඉතාමත්ම පුළුල් පරාසයක විහිද යන විවිධ පැතිකඩ තියෙන මේ සමාජ දේශපාලන ප්‍රපංචයක්. මම මේක ඉතිහාසය ගැනවත් එහි තියෙන දේශපාලන ගතිකත්වයන් පිළිබඳවත් මම කතා කරන්න නැතුව කෙලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේක අපිට කොයි ආකාරයෙන් බලපානවද කියන කරුණ ගැන. මම හිතන හැටියට මේක අපිට බලපාන හැටි ගැන විවිධාකාරයට බලපානවා. මූලික කාරණා කරුණු 6කට ඒක සංක්ෂිප්ත කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දන්න ඔක්කොම වැඩි දෙනා දන්න ආකාරයට මේකේ පළවෙනි බලපෑම තමයි අපේ බල ශක්ති සුරක්ෂිතතාවයට වන බලපෑම සහ තෙල් මිල ඉහළ යාම. ඒ සමගම මට මතක් වෙනවා දැනට අවුරුදු දෙක තුනකට කලින් මේ වගේම අර්බුදයක් මතුවුණා. මේ අර්බුදය සහ ඊට කලින් ඇතිවෙච්ච අර්බුදය අතර මූලික වෙනසක් තියෙනවා. මීට කලින් තිබුණු අර්බුදයේදී ලෝකයේ තෙල් හිගයක් තිබුණේ නැහැ. අපිට තිබුණේ විදේශ විනිමය අර්බුදයක්. විදේශ විනිමය අර්බුදය නිසා අපිට තෙල් ගන්න නොහැකි වෙලා තිබුණා. විදේශ විනිමය අර්බුදය ඇතිවෙන්න මූලික වශයෙන්ම දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක්. දේශපාලන අර්බුදයේ විසින් නිර්මාණය කරන ලද ආර්ථික අර්බුදය නිසා අපිට විනිමය නැති වෙලා තිබුණා. ලෝකයේ වෙළඳපොලේ තෙල් තිබුණා. නමුත් අපිට ගන්න විදේශ විනිමය නැති වෙලා තිබුණා. මේ අර්බුදය ඊට වඩා වෙනස්. අපිට විදේශ විනිමය අද තියෙනවා. දේශපාලන සහ ආර්ථික කළමනාකරණය නිසා අද අපිට විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් විදේශ විනිමය තිබුණට ලෝක වෙළඳපොලේ තෙල් ලබා ගැනීමට හැකියාව නැති වෙලා තියෙනවා යුද්ධය නිසා. මේක තමයි මේකේ වෙනස. එතකොට හේතුව මොනවා වුණත් අපිට මේ බලශක්ති අර්බුදයට සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සහ තෙල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙනවා. මේක තමයි මේ අර්බුදයේ ආසන්නතම සහ ප්‍රධානම ප්‍රතිඵලය. දෙවෙනි එකට යන්නද මම? ඔව් ඒ කියන්නේ සර් අපිට විතරක් නෙවෙයි ලෝකේ හැම රටකටම මේ ප්‍රශ්නේ. ඔව් වැදගත්ම කරුණක්. 2022 ඒ ප්‍රශ්නේ මතු වෙනකොට ඒ ප්‍රශ්නේ අපිට විතරයි මතු වුණේ. මොකෝ අපිට ලෝක වෙළඳපොලේ තෙල් තිබුණා අපිට විදේශ විනිමය තිබුණේ නැහැ. ඒ නිසා වෙන රටවල් වලට ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. අපිට විතරයි ප්‍රශ්නේ තිබුණේ. අද ඊට වඩා වෙනස් ලෙසින් අද ලෝකේ තුන්වන අපි පැහැදිලිව පාවිච්චි කරන ග්ලෝබල් සවුත් කියන කාණ්ඩයට අයිති වන රටවල වගේම දියුණු රටවලත්
එක සමාන ලෙස මෙම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ අර්බුදයටත් තෙල්මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක එකක්. දෙවෙනි කරුණ තමයි ඒකට හා බැඳිලා පවතින අපි රටටම විශේෂ වූ සිදුවීමක් තමයි විදේශගත ශ්‍රමිකයින්ට වන බලපෑම. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉතාමත්ම වැදගත් වැඩකොසතක් වැදගත් භූමිකාවක් ඉටු කරන කොටසක් තමයි මැද පෙරදිග විදේශගත ශ්‍රමිකයින්. ඒ ශ්‍රමිකයින්ට වන බලපෑම. ඒක අපිට මේ යුද්ධයේ ඉතාමත්ම ආසන්නම ෆ්‍රන්ට් එක නැත්තම් පෙරමුණ හැටියට මුණ පාණ්ඩ සිද්ධ වෙන්නේ මෙන්න මේ කට්ටියට. මේ කට්ටිය පිළිබඳ ප්‍රශ්නය ගැඹුරු ප්‍රශ්නයක්. ඒකට මම පිළිතුරු කතා කරනකොට ඒකට එන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය තමයි අපිට ආර්ථිකයට වන බලපෑම. අපිට විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයින් ලංකාවට එවනු ලබන විදේශ විනිමය ලංකාවේ ආර්ථිකය ඉතාමත වැදගත් කොටසක්. මේක අහිමිවීම රටේ ආර්ථිකයට බලපෑමක් වෙනවා වගේම මේ රටවල් වල ඉන්න අය එවන ඒ මුදල් ප්‍රමාණය ඒ රටවල් වල මේ ලංකාව තුළ ඒ ගෘහයන්න ඒ පවුල්වල ආර්ථිකයට බලපෑමක් විශාල ආධාරයක් වෙනවා. ඒක නැතිවීම ඒ පවුල්වල ආර්ථිකය බිඳ වැටීමට හේතු වෙනවා. මේක ඉතාමත්ම වැදගත්ම කාරණයක්. ඊළඟට මේ යුද්ධය නිසා පොදුවේ වෙළඳ සහ නාවික කටයුතු බිඳ වැටෙනවා. අපි 21 වන සියවසේ ලෝක ආර්ථිකය තුළ ලෝකයේ වෙළඳ ජාලය තුළ අපිට ඉමහත් බලපෑමක් මේ ජාලය බිඳ වැටීම නිසා සිද්ධ වෙනවා. මොකද මේක විශේෂයෙන්ම තුන්වන ලෝකයේ නැත්තම් දැනට පාවිච්චි වන ව්‍යවහාර වන පදයක් වන ගෝලීය දකුණේ රටක් හැටියට අපිට ඒක වැඩිපුර බලපානවා. ඒ ගැන වෙන වචනවලින් කියනවා නම් ගෝලීය උතුරට හෙම්බිරිස්ථාව හැදෙනකොට අපිට නිව්මෝනියාව හැදෙනවා. ගෝලීය දකුණට. මෙන්න මේක නිසා අපිට ලෝක ආර්ථිකයට වන බලපෑම තුන්වන ලෝකයේ රටක් හැටියට විශේෂයෙන්ම දැනට අවුරුදු දෙක හමාරකට කලින් ආර්ථිකයේ ඉතාමත් ගැඹුරු බිඳවැටීමකට පත්වෙලා ආර්ථිකය නැවතවරක් ගොඩේමට හදන අවස්ථාවක මේ වගේ කම්පනයක් දරා ගැනීම ඉතාමත්ම අපහසුයි. මේ සඳහා මේක තමයි ඊළඟ කරුණ. ඊළඟට මෙහි බලපෑම පිළිබඳව කතා කරනකොට මම තවත් ඇත්තකට යොමු වෙන්න කැමති. ඒක තමයි විදේශ ප්‍රතිපත්තියට වන බලපෑම. ශ්‍රී ලංකාව වගේ රටකට බල කරනවා මේ අවස්ථාවේදී යම් දේවල් වලට පිළිබඳ තීරණයක් ගන්න. විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ සහ උපායමාර්ග ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට වන බලපෑම අතිශයින්ම විශාලයි. මක්නිසාදයක් ඇමරිකා එක්සත් ජනපදය කියලා කියන්නේ අපිට ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් රටක්. අපගේ ඇඟලුම් වලින් 30%කට ආසන්න වැඩිම ප්‍රමාණයක් 30%කට ආසන්න ප්‍රමාණයක් අපි යවන්නේ ඇමරිකානු වෙළඳපොළට. ඊට අමතරව ලෝක බලවතෙක් හැටියට ඉන්දියන් සාගර කලාපයේ දේශපාලන සාධකයක් ලෙසින් ඇමරිකාව අපි සලකා ගන්න ඕන. අපි සමග අපිට කිට්ටු සම්බන්ධකමක් තිබුණා. ඒ වගේම ඉරානය කියලා කියන්නේ
අපිට දීර්ඝ කාලීනව සම්බන්ධකම් තිබුච්චි රටක්. අපේ තේ වෙළඳාම ඒ වගේම තෙල් ලබා ගැනීම. අපිට හැමදාම ජාත්‍යන්තර තලයන් තුළ ලංකාව සමග එකට හිටගත් රටක් ඉරානය. ඔය දෙක අතර යුද්ධයක් ඇති වෙනකොට අපිට විදේශ ප්‍රතිපත්තියේ විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ පීඩනය අපිට ඊළඟ පීඩනය ලෙසින් අපිට දක්වන්න පුළුවන්. ඊට අමතරව තව අවසාන වශයෙන් පොදුවේ රට තුළ ආහාර සුරක්ෂිතතාවයට වන බලපෑම. රට තුළ තෙල් වල ඍජු බලපෑමක් තියෙනවා. ඊළඟට වක්‍ර බලපෑමක් තියෙනවා. යුද්ධය නිසා තීරුබදු වැඩිවීම, රක්ෂණ ගාස්තු වැඩිවීම අනිවාර්යෙන්ම වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයට වෙළඳාමට දැඩි ලෙසින් බලපානවා. මේ කාරණා නිසා මම හිතනවා මේ අර්බුදය අපිට අතිශයින්ම බලපාන විවිධ ආකාරයෙන් බලපාන අර්බුදයක් කියන එක. අපිට පිළිගන්න සිද්ධ වෙනවා අස කිව්ව වගේම අපි තුන්වන ලෝකීය රටක් නිසා අපිට වෙන බලපෑම වැඩි. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම මුළු ලෝකෙටම මේ ප්‍රශ්නේ අඩු වැඩි විදිහට බලපානවා. ඒක අඩු වැඩි විදිහට කියලා කියන්නේ ඒක ගොඩාක් අඩු හෝ වැඩි විදිහට නොවන බව අපිට දැනෙමින් තියෙන්නේ. ලෝකෙ හැම රටක්ම පාහේ මේ හා සම්බන්ධව ගත්තාම පීඩාවට පත් වෙනවා කියන දේ අපිට දැනෙමින් පවතින නිසාස. ඉතින් කොහොම වුණත් අපි දැන් මේකට මුහුණ දෙන්න වෙනවා. අපිට වෙන විකල්පයක් නැහැ. ලෝකේ යුද්ධයක් තියෙනවා. රටවල් කීපයක් අතර ගල්ෆ් කලාපය ඒක දැඩි ලෙස මුහුණ පාමින් සිටිනවා. සකිව වගේ අපිට අභියෝග කීපයක් තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපි දැන් වාතාවරණය සකසා ගත යුතුයි. මේ ගැන අපි කතා කර ඉඳලවත් ඒවත් නැත්තම් මේක නවතින තුරු බලන් ඉඳලවත් අපිට මේ ගමන යන්න බෑ. දැන් අපි මේකට උත්තරයක් හොයන්න ඕනේ සර්. ඔව්. මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමේදී අපි වැඩිපුර අවධානය යොමු කරන කාරණා තියෙනවා. නමුත් මම අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ හදාරණ අයෙක් හැටියට මම පළවෙනි වැදගත්කම හැටියට දෙන්නේ මේ වෙලාවේ අපිට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් පිළිබඳ ප්‍රශ්නය. ඒක ඉතාමත්ම වැදගත්ම දේ. අපි සැබවින්ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් මේ අවස්ථාවේ අවශ්‍ය වෙනවා. යම් ආකාරයකින් අපි ඉරානයට පක්ෂ වුවහොත් හෝ ඇමරිකාවට පක්ෂ වුවහොත් ඒ දෙකෙන් කොයි පාර්ශවයකට පක්ෂ වුණත් මතුවන විපාකය හුඟක් වැඩි. අපි දන්නවා මීට කලින් විදේශ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම 1980 ගණන් වල මුල විදේශ ප්‍රතිපත්තිය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා ලංකාට වෙච්චි බලපෑම පිළිබඳව 80 ගණන් වල මුල. ඒ ප්‍රතිඵලය අපිට දැරීමට නොහැකි තරම් විශාල අනිටු ප්‍රතිඵල ලබා දුන්නා. ඒ අත්දැකීම අපිට තියෙනවා. ඒ යටතේ අපිට මේ අවස්ථාවේදී පළවෙනි දේ තමයි මේ වෙලාවේ ඉතාමත්ම මධ්‍යස්ථ ඒ කියන්නේ තුලන විදේශ ප්‍රතිපත්තියක් බැලන්ස් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික ස්ථාමයන් ඉතාමත්ම පැහැදිලිව ලෙසින්ම ග්‍රහණය කරගන්න ඕන. එහිදී මම හිතන්නේ ශ්‍රී ලංකා රජය මේ දක්වා අනුගමනය කරලා තියෙන විශිෂ්ට විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ටයි. ඒ පිළිබඳව අධ්‍යයන කරන අයෙක් හැටියට ඒ පිළිබඳව ප්‍රාමාණිකව අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් හැටියට මට සහතික ලෙසින්ම කියන්න පුළුවන් මේ වෙලාවේදී අපි ඉතාමත්ම
දැඩි ලෙසින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට අනුගමනය කරලා තියෙනවා. ඒක තමයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. අපිට ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කිරීම ඇර මේ සඳහා කළ යුතු වෙනත් දෙයක් නැහැ. දෙවනියට මම හිතනවා අපි කළ යුතුයි බලශක්ති සුරක්ෂිතතාවය. ඒ පිළිබඳව අපිට ඉතාමත්ම පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සඳහා මූලික වශයෙන්ම අපිට කළ යුතු දේවල් දෙකක් තියෙනවා මම හිතන හැටියට. එකක් තමයි බලශක්ති මූලයන් බහුවිධ කරණය කිරීම. අපිට මැද පෙරදිග තව කොයි තරන් දුරට තෙල් ලැබීමේ නැවති සිටීද කියලා කියන්න අමාරුයි. සමහරට මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්. ඒ අපේ පාලනයෙන් තොර වෙලා තියෙනවා. ඒ වෙලාවේ අපිට කළ යුතු දේ තමයි බහුවිධ මූලයන් සඳහා යොමුවීම. ඒ සඳහා මම හිතන්නේ මම දැක්ක ප්‍රවෘත්තියක් රශයානු තානාපතිතුමා හමු වෙලා ඒ පිළිබඳව යොමුවීම. දෙවැනිවට තියෙන සම්පත් තෙල් සම්පත් කළමනාකරණය කර ගැනීම. මේක අතිශයින්ම වැදගත් කරුණක්. තියෙන සම්පත් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට තුන්වනුව මට කාලේ යන නිසා මම ටිකක් ඉක්මනට කියන්නම්. තුන්වනුව අවශ්‍ය වෙනවා විදේශ ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව. ඒ පිළිබඳව මම හිතන්නේ රජයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි කියලා. ඒ සඳහා හදිසි ගෙන්වා ගැනීම සඳහා යම් කිසි සැලැස්මක් අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව දෙවනුව කලාපීය රටවල් සමග අපිට විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය බලපාලා තියෙන්නේ. කලාපීය රටවල් සමග යම් කිසි සබඳතාවයකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නය කලාපීය මේ ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා. තුන්වනුව මේ ශ්‍රමිකයින් ගෙවල්වල තමන්ගේ නිවාසවලට එවන සල්ලි නැතිවීම නිසා රජය විසින් යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. ණය පහසුකම් සැලසීම වගේ දේවල් අර නැතිවෙලා තියෙන ආදායම නැවත ලබා ගැනීම සඳහා ඒ පවුල් වලට යම්කිසි ආදායමක් ලබා ගැනීම සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කිරීම අපිට අතිශයින්ම වැදගත් වෙනවා. ඊට අමතරව මුහුදු මාර්ග හා වෙළඳ ආවරණ වෙළඳ ආරක්ෂාව තහවුරු කිරීමට අපි මැදිහත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ වරායට යම්කිසි භූමිකාවක් මේ අවස්ථාවේදී වැදගත් භූමිකාවක් යොමු වෙලා තියෙනවා. මේ විශේෂයෙන්ම අපිට අත්දැකීම් තියෙනවා කන්ස්ටිබියුලරි රෝල් කියලා කියන්නේ අර මුහුදේ නැව්වලට ආරක්ෂාව සැපයීම පිළිබඳව අපිට තිබෙන අත්දැකීම යටතේ අපිට යම්කිසි භූමිකාවක් තියෙනවා. ඊට පස්සේ තවත් වැදගත් කරුණක් තමයි අභ්‍යන්තර ආර්ථික බලපෑම කළමනාකරණය කිරීමට සැලැස්මක් අවශ්‍ය වෙනවා. වෙළඳාම ගැන මේ තෙල් පිළිබඳව පමණක් නෙවෙයි වෙනත් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව. එතකොට ආර්ථික කළමනාකරණය වගේම දේශපාලන කළමනාකරණයකුත් අවශ්‍ය වෙනවා. මේ අර්බුදය අපිට විතරක් බලපාන අර්බුදයක් නෙවෙයි. මුල් ලෝකයටම බලපාන අර්බුදයක්. මේකට අපිට මුහුණ දෙන්නකොට රජයට විතරක් මේකට මුහුණ දෙන්න බෑ. ජනතාවත් ඒකේ කොටස්කාරයෝ වෙන්න ඕනේ. මොකද ජනතාව මේ අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ සමගම දේශපාලන කළමනාකරණය ගත්තහම වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාවට මේ ජනතාවත් සමග එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දීම පිළිබඳ ප්‍රශ්නය. දෙවෙනි එක තමයි විරුද්ධ දේශපාලන පක්ෂ. විරුද්ධ දේශපාලන පක්ෂ හැසිරෙන ආකාරය පිළිබඳව මම කියන්න ඕන නෑ. නමුත් රජයේ වගකීම හැටියට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග යම්කිසි මේ
මේ ප්‍රශ්නයට මූඩදීම පිළිබඳව යම් කිසි ඒ දේශපාලන පක්ෂ සමගත් යම් කිසි කතිකාවකට කතිකාවක් අවශ්‍ය වෙනවා. එහිදී මම කියන්නේ මේ තනි ජනප්‍රිය දේශපාලන පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියලා. ඒකට විවිධ දේවල් කියන්න පුළුවන්. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය සමඟ යම්කිසි එකගත්තයකට වඩා හොඳම වචනය තමයි යම්කිසි සාකච්ඡාවකට එළඹිය යුතුයි ජනතාව සහ රට මේ ප්‍රශ්නයට මුහුණදීම පිළිබඳව. මම හිතන්නේ මේක තමයි මට කියන්න ඕන මූලිකම කාරණා ටික. මම හිතන්නේ ඔබතුමියට ගොඩක් ඇති ප්‍රශ්න අහන්න. ඔව් අපේ මහාචාර්යතුමා කිව්වා වගේම දැන් අපි මේකට මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙමින් යන ගමනේදී විවිධ දේවල් එක්හසු කර ගත යුතුව තිබෙනවා. ඒ කාරණා තමයි එතුමා මේ මූලික වශයෙන් සඳහන් කළේ. මහාචාර්යතුමා වරක අපේ ජනාධිපතිතුමා මේ මෑතකදී මේ යුද්ධය හා සම්බන්ධ කාරණාවේදී සඳහන් කළා ශ්‍රී ලංකාවේ භූමිය මුහුදු කලාපය මේ භූමි කලාපය ගුවන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකට පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයට යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔබතුමා මුලින්ම සඳහන් කරපු කාරණාව අපි හැමෝත් එක්කම බොහොම සුහදශීලී ප්‍රතිපත්තියක් එක්ක මේ ගමන යා යුතුව තිබෙනවා. කිසිම තැනකදී අපිට අවාසියක් නොවන ලෙස ඔබතුමාගේ මූලික පැහැදිලි කිරීම බවට පත් වුණේය. ඒ හරහා අපිට දැනට නිර්මාණය වෙලා තිබෙන තත්ත්වයෙන් රට යම් ආකාරයකට සුරක්ෂිත කරගන්නට වාතාවරණය සැකසෙනවයි කියන කාරණාව. කොමුණත් අපි හැමෝටම උදව් කරන රටක් හැමෝගෙම ආශිර්වාදයට ලක්වෙන්න හේතුවක් අපි ඉරානයට උදව් කළා මෑතකාලීනව ඔවුන්ගේ නෞකාවල සිටි පිරිස ඉතාම නිරුපද්‍රිතව බේරා ගන්නට ඒ වගේම ඒ කළ හැකි සෑම දෙයක්ම ඔවුන් වෙනුවෙන් කරන්නට සුදුසු වාතාවරණය රට තුළ ගොඩ නැගුණා. මේ එතකොට මට තව දෙයක් එකතු කරන්න ඕන ඔබ කියපු දේ අහගෙන හිටියාම අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට අනුගමනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ නිවැරදි දේ නොකළ යුතුයි කියන එක. මේ වෙලාවේ අපි නිවැරදි දේ කළ යුතුයි. මේ වෙලාවේ අන්තර්ජාතික නීතියට අනුව ඒ වෙනුවට අපි ඇමරිකා එක්ෂ ජනපදයේ හෝ ඉරානයේ හෝ බලපෑමකට යට නොවී ඒ අවස්ථාවේදී කළ යුතු දේ කළා. ඒක නිසා තමයි මගේ ප්‍රණාමය මේ ඒ තීරණය ගත්ත ජනාධිපතිතුමාට යොමු වන්නේ. ඒ වගේම තමයි දැන් ඔබතුමා කියපු මේ බල ශක්ති සුරක්ෂිතතාව රැකගන්න විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා රජය. QR කේතයක් හඳුන්ලා දීලා තියෙනවා. දැන් අපිට ජනතාවට විදියටත් වගකීමක් තියෙනවා නේද මහාචාර්යතුමනි? මේ தත්ත්වය අපි කොහොම හරි තුලනය කරගන්නා තුරු හැකි විදිහට ඔවුන්ගේ දායකත්වයක් ලබා දෙන්න. හැම වෙලාවෙම මතක් කරනවා අවම පරිභෝජනයක් කරලා අපි කොහොම හරි අපේ බල ශක්ති සුරක්ෂිත කරගමු කියලා. මේ අර්බුදය ලෝක පරිමාණ අර්බුදයක්. මේ අර්බුදය රජයට විතරක් බලපාන අර්බුදයක් නෙවෙයි. රටට බලපාන අර්බුදයක්. ජනතාවට බලපාන අර්බුදයක්. එනිසා අපි සියලු රජයේ වගකීම තීරණ ගැනීමේ වගකීමක් රජයට තියෙනවා. වගේම ජනතාවටත් තියෙනවා ඒ පිළිබඳව වගකීමක්. ජනතාවගේ වගකීම තමයි මේ අර්බුදය තේරුම් ගන්න එක. මේ අර්බුදයට කරන අර්බුදයෙන් ගොඩේම සඳහා කළමනාකරණය ගොඩේම කියනවට වැඩිය ඒ අර්බුදය කළමනාකරණය කිරීම සඳහා දන ලද ප්‍රයත්නය. උදාහරණ හැටියට ගත්තහම එක්තරා ආකාරයකට තෙල් පරිභෝජනය සීම කළ යුතුයි. ඒ සඳහා රජය යම් කිසි පියවරක් ගන්නවා. ඒ වගේම ජනතාවගේ දායකත්වයක් අවශ්‍ය වෙනවා. ජනතාව ඒක තේරුම් ගන්න ඕන. අපිට අපි හිතමු ඉතාමත්ම සරල උදාහරණයක් කියනවා නම් ගෙදර කෑම දවස් සුමාන දෙකකට තියෙනවා. හැබැයි සුමාන දෙකෙන් පස්සේ කෑම සැපයීම පිළිබඳව කෑම
ආහාරද්‍රව්‍ය ලබා ගැනීම පිළිබඳව ගෙදෙට්ට ලබා ගැනීම පිළිබඳව සහතිකයක් නැත්තං අපි කළ යුත්තේ ඒ සුමාන දෙකක් තියෙන කෑම කිසි ප්‍රශ්නයක් නැතුව දවස් 5කින් කාලය ඉවර කරන එකද ක්‍රමානුකූලව බෙදාගෙන ගිහිල්ලා හැකි තරම් වැඩි කාලයක් තුළ ඒ ආහාර ලබා ගැනීම දිග්ගස්සලා ප්‍රමාණය අඩු කරලා දීර්ඝ කාලයකට එය යොමු කිරීම. මේක ජනතාව තේරුම් ගත යුතුයි. මේක ගෝලී අර්බුදයක්. මීට කලින් තිබුණු අර්බුදය වගේ නෙවෙයි. මීට කලින් අපිට සල්ලි තිබුණේ නැහැ. නමුත් තෙල් ලෝකයේ තිබුණ. අද සල්ලි තියෙනවා ලෝකයේ තෙල් නෑ. මෙනිසා මේ අර්බුදය කළමනාකරණය කර ගැනීමේදී අපිට ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි යම්කිසි කැපකිරීමක් අවශ්‍ය වෙනවා. මේ කැපකිරීමේදී ජනතාවගේ සහයෝගය දැක්කවි නැත්තං ඒක අවසානයේදී ජනතාවටම තමයි පීඩාවිඳින්ට සිද්ධ වෙන්නේ. මේක අපි තේරුම් ගත යුතුයි. එනිසා තමයි අපිට මේකට මුහුණදීම සඳහා රජය සහ ජනතාව අතර කිට්ටු සම්බන්ධයක් අවශ්‍ය වෙනවා. දැන් අපිට හිතන්න කාලය ලැබිලා තව කොච්චර කාලයක් මේ ප්‍රශ්නය ඉස්සරහට යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒනම් අපි උත්සාහ කරන්න ඕනේ තියෙන දේවල් කළමනාකරණය කරගෙන අපේ ජීවිත සුරක්ෂිත කරගන්න, රට සුරක්ෂිත කරගන්නට. අපේ මහචරතුමා කිව්වා වගේම විදේශගත වෙලා ඉන්න, ගල්ෆ් කලාපයේ විශේෂයෙන්ම ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන්, විදේශගත ශ්‍රමිකයන් අපි බලාගත යුතු වෙනවා. අපිට පුළුවන් හැම ආකාරයකින්ම විශේෂයෙන්ම තානාපති කාර්යාල, කන්සියුලර් ජෙනරල් කාර්යාල මේවා හරහා රජය සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට පහසුකම් සලසන්නට කටයුතු යොදලා තියෙනවා. මේ ඔක්කොම එක අපි එකතු වුණොත් අපිට මේ ප්‍රශ්නය යම් ආකාරයකට කළමනාකරණය කරගෙන යාමට පුළුවන්කමක් ලැබේවි. නොයසේ නම් වෙන ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ලේසිම සහ පහසුම ක්‍රමේ අපි අවබෝධයෙන් මේකට මුහුණ දෙන්න වාතාවරණය සකසා ගන්න එක. රජය ඊට සහයෝගය ලබා දෙයි. ජනතාව විදිහට, පුරවැසියන් විදිහට අපිත් අපේ යුතුයකම වගකීම ඉටු කරන්නට නොපැකිලවම දායක වෙමු. අපි පාටක්, පක්ෂයක්, ජාතියක්, වර්ණයක්, ભેදයක් මේ හැම දෙම අමතක කරලා දාලා ලෝකේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට එකට එකතු වෙලා මුහුණ දිය යුතු කාලය ඇවිල්ලා ඊට ඕන වෙන ආකල්පමය සංවර්ධනය සිදු වෙන්නට උවමනාම කරන මොහොතකයි අපි මේ රැඳිලා ඉන්නේ. අද DJI ටෝක් තුලට මහචරතුමාව කැඳව ගත්තේ ඒ පණිවිඩය රටට දෙන්න. මහචරතුමා අපි විශ්වාස කරපු පරිද්දෙන්ම අපේ රටේ ජනතාවගේ මනස අවදි කරන්න පුළුවන් තැනකට සාකච්ඡාව ගෙනාව කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ විද්වතෙක්. ඒ ගැන තවමත් හදාරමින්, ඒ පිළිබඳ ගවේෂණය කරමින්, ඒ පිළිබඳ තොරතුරු හොයමින් කටයුතු කරන බව අපිට තේරෙනවා. එහෙනම් ඒ කටයුත්ත තවත් දීර්ඝ කාලයක් කරගෙන යන්නට ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අපේ රටේ ජනතාව මේ ආකල්පමය වෙනසෙන් පෝෂණය කරන්නට ඔබතුමාගේ දායකත්වය ලබා දෙයි කියලත් අපි විශ්වාස කරනවා. අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ කෘති කිහිපයක් රචනා කරලා තිබෙන බණ්ඩාරනායක අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන මණ්ඩලයේ සමාජික සහ කළමනාකරණ මණ්ඩලයේ සමාජික මාචාර්ය ගාමිණී කීරවැල්ල මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද මේ වටිනා කාලය අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කැප කළා.